ඔබේ උපන්දිනයේ සියලුම ඉලක්කම් එකට එකතු කරාම එන තනි අගය තමයි දෛව අංකය කියලා කියන්නේ. මේ දෛව අංකයෙන් කියන්නේ පුද්ගලිකයේ ජීවිතයේ මූලික සැකස්ම. දෛවයෙන් ලියවිලා තියෙන ඔබේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය ගැන. ප්‍රබල දෛව අංකයක් හිමි කෙනෙක්ගේ පුද්ගලික අංකය හා 9 එනර්ජි එක ප්‍රබල වුණොත් ඔහු අනිවාර්යයෙන්ම ප්‍රබල පුද්ගලයෙක් බවට පත් වෙනවා, ජීවිතයේ සාර්ථක වෙනවා. දෛව අංකය දුර්වල වී පුද්ගලික අංකය හා 9 එනර්ජි එක දුර්වල වුණොත් ඔහුට තදින් බලපාන ඒ වගේම තමයි ජීවිතයේ ගොඩක් බාධක මැද්දේ තමයි යන්න වෙන්නේ. අංක 1කින් උපදින්න ගොඩක් වෙලාට සුවිශේෂී පුද්ගලයන්. ඔවුන් සමාජයේ ඉහළ තැනකටපත් වෙන පිළිගැනීමක් ඇති ඉහළ තනතුරු දරන ගොඩක් වෙලාට රජයේ පරිපාලන සේවයේ රැකියා එහෙම නැත්නම් ඉහළ තනතුරු නායකත්වයටපත් වෙන ප්‍රබල පුද්ගලයන් මොවුන් ජීවිතය අනිවාර්යෙන් සාර්ථක කරගන්නවා. අංක 2කින් උපදින අයට තරමක් ආත්ම විශ්වාසය අඩුයි. ඔවුන්ට ධෛර්යය උපදවා ගන්න සිද්ධ වෙනවා. අංක 3 කියන්නේ බුද්ධිමතුන් බිහි කරන අංකයක්. ඔවුන්ට සමාජය ගැන ලොකු දැනුමක් ඇති වෙනවා. ඒ වගේම තමයි කර්ම ප්‍රඥාවන්තයි, තරමක් පඬිතු ගති තියෙන අය. ඒ වගේම තමයි අංක 4 කියන්නේ සුවිශේෂී අංකයක්. ඔවුන්ට ලෞකික ජීවිතයේ විවිධ බාධා මතුවෙනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික පැත්තට තරමක් බර අය. කිසිසේත්ම රාමුවකට කොට කරන්න බැරි අය. ජීවිතයේ පසු කාලයේ ගොඩක් වෙලාවට විවාහය මානසික සම්බන්ධතාවයක් පමණක් ඉතිරි වෙන අය. අංක 5 කියන්නේ කතිකයන් බිහි කරන ප්‍රබල පුද්ගලයන් බිහි කරන අංකයක්. ඔවුන් ව්‍යාපාරයට ඉතාම දක්ෂ. ඒ වගේම තමයි බුද්ධිමත් පුද්ගලයන්. අංක 6න් උපදින්නේ සුවිශේෂී පුද්ගලයන්. ඔවුන්ට පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම තමයි කලාකාමී පුද්ගලයන්. 6 වෙනි ඉන්ද්‍රිය ක්‍රියා කරන පුද්ගලයන් තමයි අංක 7න් දිවි වෙන්නේ. ඔවුන්ට ගැඹුරු බුද්ධියක්, ගැඹුරු ඥානයක් පිහිටනවා. ගුප්ත බලවේග හා සම්බන්ධ වීමේ හැකියාවක් පවතින බොහෝ දෙනෙක් අංක 7න් උපදිනවා. ඒ වගේම තමයි විද්‍යාඥයන්, පර්යේෂකයන්, ප්‍රබල පුද්ගලයන් බිහි කරන අංකයක් තමයි අංක 7 කියලා කියන්නේ. අංක 8න් බිහි වෙන පුද්ගලයන්ට දේශපාලන ඉතාමත්ම හොඳයි. ඔවුන් කටුක ජීවිතයේ මැද්දේ අභියෝග මැද්දේ ජය ගන්න පුද්ගලයන්, තරමක් গুপ্ত ගති තියෙන අය. අංක 9 කියන්නේ සටන්කාමී පුද්ගලයන්. ඔවුන් ගොඩක් වෙලාවට යුද හමුදා පොලිසියෙන් ඉහළ තනතුරු වල ඉන්න අය. ජීවිතේ සාර්ථක කරගන්න ප්‍රබල පුද්ගලයන් බිහි කරන අංකයක් තමයි අංක 9 කියලා කියන්නේ. දෛවංක අංක 1කින් උපදින්නේ සුවිශේෂී ප්‍රබල පුද්ගලයන්. මොවුන්ට තියෙන දෛවයෙන් ගෙන ආපු සාර්ථක ගමන. සමාජයේ නායකත්වයට මූලිකත්වයට පත් වෙන්න ලොකු කැපවීමක්, උනන්දුවක්, ආශාවක් මේගොල්ලන්ට තියෙනවා. ජීවිත කාලය පුරාම ඔවුන්ගේ දකින්න පුළුවන් නිදහස් පිරිසුදු සිතුවිලි, තනි තීරණ ගන්න, තනි මතයට වැඩ කරන අය. තමන්ගේම අදහස් ක්‍රියාවට නංවන තරමට තමයි මේගොල්ලෝ දියුණු වෙන්නේ. ඒකට උසස් සමාජ තලවල තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. තමන් සමග රැඳී සිටින අය පමණයි මොවුන්ගේ යාළුවෝ වෙන්නේ, මිත්‍රයෝ වෙන්නේ. රජයේ ඉහළ තනතුරු වල විධායක ශ්‍රේණියේ රැකියාවල නිරත වෙන මේගොල්ලෝ උසස් සමාජ තත්ත්වයක් අත්කර ගන්න ගොඩක් අයට අවුරුදු 37 දී අවුරුදු 35 ටර්නින් පොයින්ට් එකක්. අවුරුදු 35න් පසු මූලික අවධිය වෙනස් වෙනවා. අවුරුදු 37 44 කියන්නේ සාර්ථකත්වයේ උපරිම ලෙවල් එකට එන කාලය. එතකොට අංක 1 හිමි පුද්ගලයෙකුට පුද්ගලික අංකය සහ 9 එනර්ජි එක ප්‍රබල වුණොත් අතිශය ප්‍රබල පුද්ගලයෙක් බවට පත් වෙනවා. ව්‍යාපාරිකයන් බිහි කරන අංකයක් අංක 1 කියලා කියන්නේ. මොවුන්ගේ තියෙන දුර්වලතාවය තමයි වැඩ කරලා වැඩිකමට වෙහෙස සහ ඕනෑම දෙයක අසුබ තත්ත්වයක් දකින්න, සුභවාදීව දකින්න යන එක සමහර තැන්වල අවාසි වෙනවා. අංක 2 කියන්නේ ප්‍රබල අංකයක්. නමුත් අංක 1ට වඩා තරමක් වෙනස් ගතිගුණ පෙන්වනවා. අංක 1න් ඉපදින අයගේ පුරුෂ ගති පෙන්වනවා. මොකද රවිගේ පාලනයට යටත් වූ පුද්ගලයන්, සඳුගේ බලපෑමට යටත් වූ පුද්ගලයන් තමයි අංක 2න් උපදින්නේ. ඒකට මොවුන්ගේ තියෙන සුවිශේෂී ගති ලක්ෂණ තමයි හෘදයාංගම බව සහ මිත්‍රශීලී බව. තාමත්ම හොඳ මිතුරන් තමයි මේ අංක 2න් උපදින අය. ඔවුන්ට ජීවිතේ ජය ගන්න ලොකු සැලැස්මක් තියෙන. ඒ වගේම තමයි මේ සැලැස්ම ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා. ජීවිතේ ජය ගන්න කැමති, නමුත් ඔහුගේ ධෛර්යය අඩු බවක් පෙන්වනවා. ධෛර්යය තමන් විසින් ඇති කර ගන්න ඕන බවක් පෙන්වනවා. ලොකු මිතුරන් ප්‍රමාණයක් ඉන්න අය මේගොල්ලෝ තමන්ගේ මිතුරන්ගේ ළඟ අයගේ නැත්නම් අනුන්ගේ කරදරවලදී ගොඩක් දුක් වෙනවා, ගොඩක් උපකාර කරන අය. ඒතකොට මේ හෘදයාංගම බව නිසාම මොවුන්ට කරදර වෙනවා, ගොඩක් වෙලාවට වරදේ පැටලෙන බවක් පෙන්වනවා. කලාකාමී ගති ලක්ෂණ පෙන්වන අය, ඊටාත්ම අලංකාරයට විසිතුරු දෙයට කැමති අය. 25 දී ටර්නින් පොයින්ට් එකක් තියෙනවා මේගොල්ලන්ට. 25 දී ගන්නා තීරණ ගොඩක් වෙලාවට මේගොල්ලන්ට බලපානවා. ඒතකොට කලාකාමී අදහස් නිසා මොවුන් කලා ශාස්ත්‍රයේ රැකියාවල ගොඩක් වෙලාවට නිරත වෙනවා. තරංකාරීත්වයක් නැහැ, සැහැල්ලුවෙන් තමයි ජීවිතය ගත කරන්නේ. සමාජ සේවයේ කලා ශාස්ත්‍රයේ රැකියාවල ඉතාමත් සුදුසු පුද්ගලයන් තමයි අංක 2කින් බිහිවන අය. ජීවිතේ ගොඩක් වෙලාවට අවුරුදු 28 දී සාර්ථක වෙනවා. 28 කියන්නේ මේගොල්ලන්ට සාර්ථක වසරක් වෙනවා. බුද්ධිමතුන් බිහි කරන අංකයක් තමයි දෛවාංක අංක 3 කියලා කියන්නේ. බොහොම ප්‍රඥාවන්ත, ධෛර්යවන්ත, ප්‍රකට පුද්ගලයන් තමයි මේ අංක 3න් උපදින පුද්ගලයන්. ස්වාධීන බව, සමාජශීලී බව, ආත්ම ගරුත්වය ගැන ඉතාමත් තදින් හිතන ඡාම් ගති තියෙන පුද්ගලයන්. මොවුන් ඉතාමත්ම සංවේදී, ඒ වගේම තමයි ලොකු සමාජ
ප්‍රසිද්ධියක් ලබන පුද්ගලයන් එක්තරා රාමුවක් තුල තමයි සීල කටයුතු සිදු කරන්නේ. ඒ වගේම තමයි හරිම ධෛර්යවන්තයි සමාජ තත්ත්වයකට ඉතාමත්ම ලොකු දැනුමක් පිහිටන අය. වයස 21 දී මුන්ට තීරණාත්මක කඩවීමක් වෙනවා. නැටුම්, සංගීත, චිත්‍ර වැනි කලාකාමී අදහස් තියෙන පුද්ගලයන්. සමහර තැන්වල අගහිංකම් ඇති වෙනවා. ඒ වගේම තමයි වෘත්තීය මට්ටමේ ඇති වෙන යාළුවෝ තමයි ඉන්නේ. ඒතකොට සමහරලාට සතුරුන් බිහි වෙනවා. නමුත් ජීවිතය ඉතාමත්ම සාර්ථක කරගන්න පුළුවන් ප්‍රබල පුද්ගලයන් බිහි වෙන අංකයක්. සුවිශේෂී පුද්ගලයන් බිහි කරන අංකයක් තමයි අංක 4. දෛවංක අංක 4න් උපදින අය ආධ්‍යාත්මික පැත්තට ඉතාමත්ම නැඹුරු, ඉතාමත්ම කිට්ටු පුද්ගලයන් තමයි මේ අංකෙන් උපදින්නේ. එතකොට ඔවුන්ගේ ලෞකික ජීවිතයේ සියලු තැන්හි බාධා එල්ලෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ජීවිතයේ අගභාගයේ ආධ්‍යාත්මික ස්වරූපයෙන් ගත කරන බව පේනවා. ඉතාමත්ම ප්‍රබල අධිෂ්ඨාන ශක්තියක්, ආත්ම විශ්වාසයක් සහ ගොඩනැගීමේ ශක්තියක් පිහිටනවා. අනිත් අයට නොපෙනෙන පරාසයක් තුළ සෑම දෙයක් ගැනම සිතුවිලි ඇති වෙනවා. ගැඹුරු ධර්ම අවබෝධ වෙන ඉතාමත්ම ප්‍රබල මානසික ශක්තියක් පිහිටන මොවුන්ට අන්තර්ඥානය ඉතා ඉහළින් පිහිටනවා. ඒ වගේම තමයි කිසිසේත්ම නීති රාමයක් තුළ කොටු කරන්නට බැරි විවිධ අදහස් තියෙන අය පවතින තත්ත්ව විරුද්ධව තමයි ගොඩක් වෙලාවට ක්‍රියා කරන්නේ අදහස් ඇති වෙන්නේ. මේ අංක 4න් උපදින පුද්ගලයන්ට කිසිසේත්ම গুপ্ত බලවේග වලින් බලපෑමක් එල්ල කරන්න බෑ. ඉතාමත්ම ප්‍රබල චරිත බිහිවෙන අංකයක් තමයි අංක 4 කියලා කියන්නේ. ඔවුන් ඇත්තටම ජීවිත කාලය පුරා විවිධ අභියෝග, දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඒ වගේම තමයි තමන්ගේ මිත්‍රකම්, යාළුකම් මේ දුෂ්කර කාලවලදී නැති වෙනවා. නමුත් මේ අගහිංකම් දුෂ්කරතා keතරම් තිබුණත් මොවුන්ගේ ජීවිත කාලය තුළ සාර්ථක වීමට පැවැත්මට ඉතාමත් ප්‍රබල චරිත මොවුන් සමග ඉන්නවා. වටිනා කියන පුද්ගලයන් බිහි වෙන අංකයක් තමයි අංක 4 කියලා කියන්නේ. 22 දී ප්‍රබල වෙනස්කමක් සිද්ධ වෙනවා. ටර්නින් පොයින්ට් එක මේ 22 23 අතර කාලය තුළ ගන්නා තීරණය ඉතාමත්ම තදින් බලපාන ජීවිතයේ සාර්ථක අසාර්ථක බව. දෛවංක අංක 5න් උපදින පුද්ගලයන් පුදුමාකාර වේගවත් බවක් පෙන්වනවා. මොවුන් ඇත්තන ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉතාමත්ම ජය ගන්නා පුද්ගලයන් විතර වෙනස් වෙනවා. සමහර තැන්වලදී මොවුන් මේ කියන දෙයට වඩා වෙනස් දෙයක් තමයි කරන්නේ. ඒ වගේම තමයි තමන් ලබන අධ්‍යාපන තත්ත්වයට වඩා ඉහළ තලයක මොවුන් ජීවත් වෙනවා. ඒකට විතර වෙනස් වීම සමහර අවස්ථාවල බොරුව වංචාව පෙන්වනවා. ඒ වගේම තමයි මේ ජීවිත කාලය පුරාම ලියකෙවිලි දිවිසුම් ගොඩක් වැඩි. මොන් මේ බුදගේ පාලන යටතේ ඉන්න අය මේගොල්ලෝ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ ඉතා ඉහළින් වැජබෙන පුද්ගලයන්. හැඟීම් ක්‍රියාකාරීත්වය ඉතාමත් ඉහළයි. සංනිවේදන ශ්‍රේෂ්ඨයේ, කලා ශ්‍රේෂ්ඨයේ, සංචාරක ගවේෂණ වගේ ශ්‍රේෂ්ඨවල රැකියාවල ඉතා ඉහළ තනතුරට මේගොල්ලෝ 32කින් පසු ගොඩක් කාලෙ ස්ථාවර තත්ත්වයකට පත් වෙනවා. තවත් සුවිශේෂී පුද්ගලයන් බිහි වෙන අංකයක් තමයි අංක 6 කියලා කියන්නේ. මේ අංක 6න් උපදින පුද්ගලයන්ට පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් ඇති වෙනවා. ඒ නිසාම මොවුන් ජීවිතයේ ඉතාමත්ම කැපී පෙනෙන පුද්ගලයන් සමාජයේ ආකර්ෂණීය පුද්ගලයන් බවට පත් වෙනවා. ඒතර මේ අංක 6න් උපදින පුද්ගලයෙක්ගේ පුද්ගලික අංකයක් අංක 3 9 වගේ වුණොත් එන්න අංක 1 වුණොත් තාමත් ප්‍රබල චරිත බවට පත් වෙනවා. සමාජයේ කැපී පෙනෙන නමක් තියෙන අය බවට පත් වෙනවා. තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ආදරය. හෘදයාංගම් බව, ආදරයට සංවේදී බව කැපී වෙනවා. ඒකට මේ ආදරය, කරුණාව නිසාම මොවුන්ට ප්‍රබල තැන් මේ සමාජයේ ප්‍රබල චරිත බවට පත්වීමේ අවස්ථාවක් උදා වෙනවා. හොඳ පෞරුෂයක් පිළිබඳ හැඟීම් බර පුද්ගලයන් පුදුමාකාර නිර්මාණ ශක්තියක් පිළිබඳ අය. කලා ශාස්ත්‍රයේ ඉතාමත් ඉහළ තැන් වලට යන පුද්ගලයන් තමයි අංක 6න් උපදින අය. අවුරුදු 24 දී සම්බන්ධයක් හෝ විවාහය සිද්ධ වෙන පුද්ගලයන් ප්‍රවේණ තමයි ජීවිතේ මේ ආකර්ෂණීය බව නිසාම සමහර තැන්වල විවාහ ජීවිතයේ ගැටලු මතුවෙන පුද්ගලයන්. තවත් සුවිශේෂී අංකයක් තමයි දෛවංක අංක 7 කියලා කියන්නේ. ඇත්තට මේ දෛවංක අංක 7 කියලා කියන්නේ මනෝමූලික අංකයක්. 6 වෙනි ඉන්ද්‍රිය ක්‍රියා කරන පුද්ගලයන් තමයි අංක 7න් උපදින අය. ඊටාත්ම ගැඹුරු ශාස්ත්‍ර අනිත් අයට නොපෙනෙන දේවල් මේගොල්ලන්ට දැනෙනවා. ඒ වගේම තමයි ගුප්ත බලවේග හා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙන සමහර අය ඉන්නවා මේ අංක 7න් උපදින අය. අනිත් අයට නොතේරෙන ගැඹුරු ධර්ම අවබෝධයෙන් ඊටාත්ම ප්‍රබල ආගමික නායකයන් විශේෂ පුද්ගලයන් මේ අංක 7න් උපදින අය. හරිම ගුප්ත බවක් පෙන්වන තනියම ඉන්නට ගොඩක් වෙලාවට බලන්න. මේගොල්ලන් ගමනට බාධා කරන පුද්ගලයන් සමග වෛර කරන එහෙම නැත්නම් මේගොල්ලන් අයින් වෙලා ඉන්න බලමුත් හීන දකින ජීවිතයේ රහසිගත බවක්, ගුප්ත බවක් විතරම පෙන්වනවා. ගුප්ත බව, දැඩි මතවාද බව සහ අනිත් අයට නොපෙනෙන මේ ඉව දැනුම බුද්ධිය නිසාම අන්තර් ඥාන නිසාම පරිවේශකයන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන් බිහි වෙන ප්‍රබල පුද්ගලයන් බිහි කරන අංකයක් අංක 7 කියලා කියන්නේ. 25 දී හෝ 34 දී මොවුන්ගේ ජීවිතය ප්‍රබල වෙනස්කමක් ඇති වෙනවා. ජීවිතය සාර්ථක කරගන්න පුදුමාකාර පෞරුෂයක් පිහිටන පුද්ගලයන්. අංක 8න් උපදින අය ගොඩක් වෙලාවට ජීවිතය සාර්ථක කරගන්න වෙනස්ම ක්‍රමයකට. ඒ කියන්නේ මොවුන්ගේ ජීවිතවල ඉතාමත්ම රහස්‍යගත গুপ্ত වැඩ දින. ඒ කියන්නේ මිනිස්සුන් අඳුර ගන්න බැරි গুপ্ত ගතියක් මේගොල්ලන්ගේ ජීවිත කාලය තුළ තියෙනවා. ඒකට භෞතික දේවල් වලට, ආර්ථික ලාභ වලට තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. ඒකට කිසිම දෙයකට කලබලයක් නැහැ. බොහොම හැමින් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ කලබලකාරී ගතියක් නැහැ. ඕනෑම සමාජ තත්ත්වයකට
අනුගත වෙන්න පුළුවන් හරිම ෆ්ලෙක්සිබල් මේ අංක 8න් උපදින. ඒතර දේශපාලනඥයන් ගොඩක් කල් මේ අංක 8න් උපදිච්ච අය ඉන්නවා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් අවදානම් වැඩ කරන්නේ නැහැ. තාමත්ම හිමින් සංයමයෙන් තමයි වැඩ කරන්නේ. හිතවත් අය මිත්‍රයන් ගොඩක් කලට වයසින් වැඩි පරිණත පුද්ගලයන්. වයස 26 කියන්නේ මේගොල්ලන්ගේ තීරණාත්මක වයසක් වෙනවා. දෛවංක අංක 9න් උපදින අය ගොඩක් කලට පෙරලිකාර චරිත වෙනවා. ප්‍රබල මානසික ශක්තිය ඉදිරිපත් වීම, අභියෝග ජය ගැනීමේ ශක්තිය මේගොල්ලන්ට ජීවිතේ ගොඩක් කලට බාධක අවිහිරතා සතුරන් නැති වෙනවා. ඒ වගේම තමයි දෛවයෙන් ගෙන ආපු පුදුමාකාර ආරක්ෂක ශක්තියක්. ඒ වගේ තමයි සතුරන් නැසන හැකියාවක් වුණට තියෙනවා. ඔවුන්ගේ වචනයට විධානයට ගොඩක් අය බිය වෙනවා. ඒ වගේම තමයි ප්‍රබල චරිත, සටන්කාමී චරිත, පෙරලිකාර චරිත දිවෙන අංකයක් අංක 9 කියලා. තාප්‍රාට යුද හමුදා පොලිසිය වගේ තැන්වල ඉහළ තනතුරු වල ඉන්න අය මේ අංක 9න් ඉතිරිච්ච අය ඉන්නවා. 27 දී මොවුන් ගොඩක් වෙලාවට විවාහය හෝ වැදගත් තීරණයක් ගන්නවා. ඒතර අපි මේ කතා කරන්නේ දෛවංක 1 සිට 9 දක්වා පුද්ගලයන්ගේ මූලික සැකස්ම පමණයි. ඒතකොට මේ දෛවංක අපි කලින් කිව්වා වගේ මේ දෛවංකයට පුද්ගලික අංකය සහ 9න් ඇති වෙන ශක්තිය බලපෑම ඉතාමත්ම වටිනවා. 9 සහ පුද්ගලික අංකයේ ඇති වෙන සපෝට් එක බලපෑම ඉතාමත්ම ප්‍රබල ලෙස මේ දෛවංකයෙන් හෙළිවෙන ගමනට බලපෑමක් එල්ල කරනවා. දෛව අංකය සහ පුද්ගලික අංකය ඔබට වෙනස් කරන්න බෑ. හැබැයි අපිට දෛව වෙනස් කරන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි අර ග්‍රහපල වලට ප්‍රතිකර්ම කරනවා වගේ 9න් ඇති වෙන බලපෑම වෙනස් කරන එක. ඒකට 9 දුර්වල නම් අපිට පුළුවන් 9 වෙනස් කරලා සුභවාදී එනර්ජි එකක් හදාගන්න. ඒතර මේ 9 වෙනස් කරන විදිය සහ 9න් ඇති වෙන ප්‍රබලත්වය ශක්තිය අපි ඉදිරි වැඩසටහන් වලදී කතා කරමු.